හායි ළමයි කොහොමද? මං හිතනවා ඔයාලා වෙනද වගේම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඉතින් අද නම් ස්පෙෂල්ම වීඩියෝ එකක් අරගෙන ආවේ thumbnail එකේ දකින්න ඇති. ඉතින් අපි බලමු වීඩියෝ එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. උදෙන්ම ඇහැරලා ඉතින් මම ඉක්මනට ආව සැලුන් එකට මගේ ඉවෙන්ට් එකට යන්න රෙඩි වෙන්න. ඉතින් අද මාව ඩ්‍රෙස් කළේ අප්සරා අක්කා. ඉතින් මාරම ලස්සනට නීට් එකට මාව ඩ්‍රෙස් කරලා දුන්නා. ඉතින් ගොඩක් thank you අක්කා. ඉතින් අපි බලමු ෆයිනල් ලුක් එක කොහොම වෙයිද කියලා. ඉතින් ළමයි මේක තමයි මගේ ෆයිනල් ලුක් එක. BMICH එකට එන්න කියලා අපිට කැම්පස් එකෙන් කියලා තිබුණා. ඉතින් අපි 7ට කලින් BMICH එකට එන්න පුළුවන් වුණා. ඉතින් මෙතන ඉඳලා අපි ඉවෙන්ට් එකේ වැඩ මොකද වෙන්නේ කියලා ඉස්සරහට බලමු. ඉතින් ඔයාලා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අපිට මුලින්ම තිබුණේ ෆොටෝස් ගන්න වැඩේ කරන්න. ඉතින් ඒක කැම්පස් එකෙන් අපිට එක එක පැකේජ් යටතේ අපිට දීලා තිබුණා. ඉතින් අපි කැමති එකක් සිලෙක්ට් කරගෙන ඒකට අදාළ ෆොටෝස් ටික ගහන්න ඕනි. ඉතින් මගේ අවස්ථාව වෙනකම් මම පොලිමේ ඉඳලා ඉතින් කොහොම හරි ෆොටෝස් ගන්න වැඩේත් කරගත්තා. ඒ වගේම තමයි යාලා ඇත්තටම මාර සපෝට් කරනවා. අපි කොහොමද පෝස්ට් කරන්න ඕනේ මේ දේවල් අපිට කියලා දෙනවා. අපිට කැම්පස් එකෙන් පාස් එකක් දීලා තියෙනවා. ඉතින් ඒ පාස් එකට අනුව තමයි අපිට ග්‍රැජුවේෂන් ගවුන් එකයි ස්ටෝල් එකයි දෙකම අපිට දෙන්නේ. ඉතින් ඒකත් අරගෙන ඊගාවට මම ගියේ මගේ ෆොටෝ ෂූට් කරන වැඩේ කරන්න. ඉතින් මගේ ෆොටෝ ෂූට් වැඩේ කරේ මගේ අක්කා. ඉතින් එයා ලස්සනට මට ෆොටෝස් ඒ වගේම වීඩියෝස් ගොඩාක් කරන් දුන්නා. ඉතින් මට ලස්සන මල් බුකේ එකක් හදලා දුන්න ළමයි. මම දන්න නංගි කෙනෙක් තමයි මට මේක හදලා දුන්නේ. මම ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලට ආසයි. මට හිතුණා මට තියාගන්න පුළුවන් නේ කියලා හිතලා මම ආටිෆිෂල් ෆ්ලවර් බුකේ එකක් ගත්තා.
ඉතින් මම page එක mention කරන්නම් ඔයාලටත් පුළුවන් එයාට කියලා ලස්සන මල් බුකේ එකක් හදාගන්න. අනේ දෙවියනේ තමයි. මට වීඩියෝ ඉතින් ළමයි අපේ ඉවෙන්ට් එක 12ට පටන් ගන්නවා. ඉතින් අපි ඒකට හැමෝම එනකන් හෝල් එක ගාවට වෙලා හිටියා. මේ තියෙන ළමයි අපිව මුලින්ම හෝල් එක ඇතුළට එක්කරගෙන යනවා. මොකද අපිට සීට් නම්බර් එක මුලින් දැනගන්න ඕන නිසා. ඊට පස්සේ අපිව ආයෙත් එළියට අරගෙන වෙල්කම් කිව් එකෙන් අපිව ආයෙත් හෝල් එක ඇතුළට එක්කරගෙන යනවා. ඉතින් ළමයි මේ දවස මගේ ජීවිතයේ ලස්සනම වටිනම දවසක්. මගේ එක හීනෙක එක ස්ටෙප් එකක් විදිහට මට ඒක මාර විදිහට දැනෙනවා. ඉතින් ඔයාලටත් මේ විදිහේ ලස්සන හීන ඇති. ඉතින් ඒව හීනම විතරක් වෙන්න දෙන්න එපා. ඒව සැබෑ කරගන්න. ගොඩක් මහන්සි වෙන්න, කැපකිරීම කරන්න වෙනවා. මේ දේවල් කරන්න. ඉතින් ඔයාලගේ ජීවිතේ ඒ කැපකිරීම වලට අනිවාර්යෙන් වටිනාකමක් ඒ දවසට හම්බ වෙයි. කියනවා පාස්පෝර්ට් එකක් වෙනවා මේ අධ්‍යාපනයේ කියන්නේ තමන්ගේ අනාගතය. ඉතින් මේකෙන් තමයි කරන්නේ ඒ නිසා මානසික කල්පනා කරන ව්‍යාපාර කල්පනා කරන අනුර කල්පනා කරන තොරතුරු තාක්ෂණ සහ ඉංග්‍රීසි භාෂාව මේ අදවසේදී ඩිප්ලෝමා ප්‍රාණයේ සිවිල්
ඉතින් මගේ ජීවිතේ පළවෙනිම ස්ටෙප් එක සක්සස් කරගන්න IMD කැම්පස් එක තෝරගත්තු එකට ඇත්තටම මට මාර්ම සතුටුයි. වගේම අද මේ ඩිප්ලෝමා ප්‍රෝග්‍රෑම්ස් සහ අපේ parents graduating students KBA Prasangani Pereira. RPSR Rashan Janada Vikramasinghe. ඉතින් මේ විදිහට තමයි මගේ ස්පෙෂල් දවස ගෙවිලා ඉවර වුණේ. ඉතින් ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. Finally I got it.